Hi guys, ඉතින් ඔන්න මගේ 10 වෙනි vlog එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනලා තියෙන ඉතින් මගේ අපේ බලු පැටියත් එක්ක ටික වෙලාවක් ඉන්න එක තමයි ඉතින් අද vlog එක ඉතින්. දැන් ගේ ඇතුළේ තමයි අපි මෙච්චරලා හිටියේ ඒක වීඩියෝ කරේ නෑ. ඉතින් අපි පොඩ්ඩ එළියට ආවා. මේ ඉන්නේ බලු පැටියා ඉතින්. අද පොඩ්ඩක් කැමරාව ක්වොලිටි මදි ගතියක් තියෙනවා. ඉතින් මේ වෙනද කරන කැමරාවෙන් නෙමෙයි අද වීඩියෝ කරන්නේ. මෙයාත් එක්ක ඉතින් අද ටික වෙලාවක් ඉන්න තමයි ආවේ. මෙයා ගොඩාක් දවසකින් එළියට ආවෙත් නෑ. මාත් එක්ක එළියට ආවේ නෑ. ඉතින් අනිත් කට්ටියත් එක්ක නම් එනවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් මෙතනදී ප්ලේස් එකක් තියෙනවා. අපි එතන පොඩ්ඩක් වාඩි වෙලා ඉමු. එන්න. මෙතන සුපිරි ප්ලේස් එකක් තියෙනවා. අපිට පොඩ්ඩක් මෙතන ඉඳන් ඉන්න. ඒ වුණාට මුට බම් මේ අපේ මේ බල්ලාට විසේ බං. හරිද? එක තැනක ඉන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ හින්දා කෝටු කෑල්ලක්වත් හිටලා ගහක්වත් ගහක් තියෙනවා. මේකේ බඳිනු. ඔයාලට ඉතින් බල්ලා ගැන කිව්වට ඉතින් බල්ලාගේ නම කියන්න බැරි වුණානේ ඉතින් මට. ඇත්තටම අපේ බල්ලාගේ නම තමයි ශාක් තමයි හර ගෙදෙට්ට කියන්නේ. ඉතින් ශාක් ඉතින් එයාගේ වයස මේ ඔක්තෝබර් 12ට වයස අවුරුදු 4ක් වෙනවා. ඉතින් අවුරුදු 4ක් තිස්සේ මෙයා ඉතින් අපේ ගෙදර තමයි ඉතින් ඉන්නේ. මම පෙන්නන්නම් ඉතින් බල්ලව. අසකේ මෙයාගේ වැඩේ ඉති ඉව කර ඉන්න එක තමයි හැම පැත්තරම ඉව කර ඉන්න. එයාගේ ඉතින් බලු පැටියා අතන ඉන්නකන් ඉතින් මම යනවා පොඩ්ඩක් මේ පැත්තට. පොඩ්ඩක් වත්තර කාලෙකින් ආවෙත් නෑ හින්දා පොඩ්ඩක් කැලේලා තියෙන්නේ. පොඩ්ඩක් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? කටුත් යන්නෝ සෙරප්පුත් නෑ මොනවත් නැතුව ආවේ. ඉතින් අපි වත්ත පල්ලෙහාට යන්න. කොණ්ඩේ එහෙමත් කපලා හෙට ඉස්කෝලේ යන්නත් එපා ඉතින්.
දැන් කොණ්ඩේමත් කපලා. ඉතින් මේක තමයි ඉතින් වත්ත. ඉතින් guys අපි පොඩ්ඩක් ලිඳ පැත්ත බලන්න යන්. අර උමං වෙනකොට මොනවා කරගෙන තියෙයිද දන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා උට පොඩ්ඩක් තනියෙන් ඉන්න බෑ උට විසේ. ඇහැ ගහගෙන ඉන්න ඕන උගෙන. අම්බෝ. ඉතින් මම ඉස්සරහට headset එකක් ගන්න ඉන්නා. ඒ වීඩියෝ එකක් දානවා. ඉතින් unbox කරන වීඩියෝ එකක් දානවා. අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න ඉතින් ගැම්මටම. ඉතින් guys වෙන්න තියනවා ලිඳ පොඩ්ඩක් වතුර පිරලා තිබ්බේ තියෙන්නේ. ඉතින් මම පෙන්නන්න පේනවනේ කොහොමද මේක හෙන යටයි අඩි 35ක් 40ක් විතර තියෙනවා ලිඳ ගොඩක් යටයි. ඉතින් දැන් අපි යන් අපේ බලුපැටියා ඉන්න තැනට මොනවා කරගෙන තියෙයිද දන්නේ නැහැ. මං කිව්වා ඌව තනියෙන් තියන්න බෑ කියලා. ගිහිල්ලත් දන්නෙත් නැහැ මෙලහට. අපි යන් ඉතින් රතන තමයි ඉන්නේ. ඉන්නවා. ඉන්නවා පේනවද? පේන්නේ නැහැ. ඉතින් එච්චර දුර කැමරා පොඩ්ඩක් ක්වොලිටි මදි. මෙතන යන්නේ දාලා. Ow. Move. Oh my guys. නබ මෙහෙවමකින් දුලා බ්ලොග් ඉතින්. අර විශේෂ පොඩ්ඩක් තියෙනවා ඉතින්. ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා. ඉතින් subscribe කරලා නැති කොල්ල සෙට් එක අනිවාර්යයෙන් subscribe කරන්න. ඉතින් අද මෙයාත් එක්ක මම ගොඩක් කළා හිටියා වීඩියෝ එක කෙටි වුණාට ඉතින් මෙයාත් එක්ක පැය එකමාරක් දෙයක් කොහොමත් ඉන්න ඇති මම වත්තේ. ඉතින් අදට වීඩියෝ ඉවරයි. ඉතින් හැමෝම subscribe කරලා like කරලා තියාගන්න. ඉතින් ආදරේ හැමෝටම ඉතින් අපි ගියා.